ආයුබෝවන් ඔයාලට සුබ දවසක් වෙන්න ඕන. ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා යාළුවෝ YouTube නාලිකාවට. අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ ඊශ්‍රායලයේ තියෙන විශාල රටඉඳි කර්මාන්තශාලාවක්. එක් විශාල රටඉඳි කර්මාන්තශාලාවක් සමහරට තව මේ වගේ ලොකු ගොඩක් ඒවා ඇති. මම වැඩ කරන්නේ මේ රටඉඳි කර්මාන්තශාලාවේ තමයි. මම වැඩ කරන කාලේ තුල තමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්නේ. ඒක හින්දා මේ වීඩියෝ එක කොතනින් නවත්තන්න වෙයිද දන්නේ නැහැ. ඒක මුලින්ම කියන්න ඕන. මේක තමයි මෙතනින් තමයි රටින්දි මේකට ෆැක්ටරි එකේ බෙල්ට් එකට අපි එළියෙන් කඩාගෙන එන රටින්දි බෙල්ට් එකට දාන්නේ. මෙතනින් තමයි මුලින්ම රටින්දි ඇසුරුම් කිරීම පටන් ගන්න ස්ථානය තමයි මම මේගොල්ලන්ට පෙන්වන්නේ. එතන එහෙම බෙල්ට් එක දිගේ මේ රටින්දි ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඉස්සරහට යනවා කියන්නේ මේ රටින්දි නොයෙකුත් තැන්වලදී නොයෙකුත් වර්ගීකරණයන්ට ලක් කරනවා. මේ මෙතනින් තමයි පළවෙනියටම වර්ගීකරණය කරන්නේ. මෙතනින් ගොඩාක්ම අපද්‍රව්‍ය කියන්නේ රටින්දි වල කඩාගෙන එන ඒ අපද්‍රව්‍ය අයින් කරන ස්ථානයක් තමයි මේ තියෙන්නේ. මෙතනින් ගොඩක් රටින්දි ඩැමේජ් මුලින්ම අයින් කරන තැනක්. ඊට පස්සේ මේ රටින්දි මෙහෙම මේ ආකාරයේ බෙල්ට් එක දිගේ ඉදිරියට යනවා. තව මේක එන ගොඩාක් විශාල මැෂින් එකක්. මේක ගොඩාක් විශාලයි. අක්කරයක් විතර මේ ෆැක්ටරිය ලොකුයි ඇතුළ. මේ ඔය දැන් මේ විදියට රටින්දි ඉදිරියට යනවා බෙල්ට් එක දිගේ. මෙහෙම යන රටින්දි මෙන්න මේ මෙතන මම මේ දැන් පෙන්වන ස්ථානයෙන් ගොඩාක් සෝදලා වේලනවා මේ මැෂින් එකෙන්. වේලලා මෙතනින් රටින්දි වර්ගීකරණ කරන මැෂින් එකට යොමු කරනවා. මෙතනින් එක එක සයිසස් වලට රටින්දි වර්ගීකරණය කරනවා. මේ තියෙන්නේ එක එක සයිස් වලට යොමු කරන බෙල්ට් ටික තමයි. මේකෙන් කුඩා විශාල මධ්‍යම ප්‍රමාණයට වෙන් කරනවා. වෙන් කළා එහෙම ඒක එතනින් ඒ බෙල්ට් වලට වෙන් කරනවා එක එක බෙල්ට් එක සඳහා. තව විශේෂ දෙයක් තමයි මැෂින් එක මගින්ම දැන් අපි අතන කොච්චර මැනුවල් අතින් අපද්‍රව්‍ය රටින්දි අයින් කරත් මැෂින් එක මගින්ම අපද්‍රව්‍ය වෙන රටින්දි මැෂින් එකට පැක් කිරීම සඳහා සුදුසු රටින්දි අනවශ්‍ය රටින්දි අයින් කරන ස්ථානයක් තමයි මේක ඔටෝමැටික් මැෂින් එකෙන්ම අයින් කරනවා. මේ ඒ ඔටෝමැටික් අයින් කරන ස්ථානය තමයි මේ තියෙන්නේ. පිරිසිදු කරන ස්ථානය. ඊට පස්සේ අර මම කිව්වා ක්‍රියාවලියට රටින්දි සූදානම් වෙනවා. ඒ කියන්නේ පැකින් අංශය. මේ තමයි පැකින් අංශය. මේ විදියට කිලෝ 5ක පෙට්ටියක් තමයි මේ තියෙන්නේ. කිලෝ 5ක බොක්ස් එකක්. මේකට රටින්දි කිලෝ 5ක් ෆිල් වෙනවා. මේ තියෙන්නේ තරාදිය උඩ තමයි පෙට්ටිය තියෙන්නේ. කිලෝ 5 මේක ෆිල් වුණාට පස්සේ ඔටෝමැටික් මැෂින් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ අපි ඒක ඉස්සරහා තියෙන බෙල්ට් එකට යොමු කරාට පස්සේ පැකින් සෙක්ෂන් එක සඳහා ඒ කියන්නේ මේක පැක් කරන්න මේකට කවරයක් දමන්න ඉස්සරහට යනවා බෙල්ට් එක දිගේ. ඒක තමයි මේකේ සමරි එක. දැන් මේ වෙනකොට අපේ කට්ටිය වැඩ පටන් ගෙන තින්නේ. දැන් මමත් වැඩ පටන් ගන්න ඕන. තවත් ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් මේ වගේ තැන් දැක්කම මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු